හරි මේ අද අපි මේ සාකච්ඡා කරන්නේ බස්නායක පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසාන වාර ඇගීම 2021 අට ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රය තමයි මේ සාකච්ඡා කරන්නේ. ඔයාලට මේකේ ප්‍රශ්න හදන ආකාරය ඒ පිළිතුරු කොහොමද ගලපගන්නේ ඒ ඔක්කොම මේකෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපි බලමු ගණන් ටික. එහෙමනම් ප්‍රශ්න අංක 1 පහත දී සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. බලන්න මේ අට ශ්‍රේණියේ ප්‍රශ්නේ පළවෙනි එක ඉතාම පහසු එකක් තියෙනවා. 1 3 3 6 10 1 3 6 10 අපෙන් ගන්න පොතේ ඊළඟ පද දෙකක් ක්‍රියන්න ඕන. මුලින්ම කරන්න ඕන අපි මේ සංඛ්‍යා රටාව හඳුනා ගන්න එකනේ. සංඛ්‍යා රටාව හඳුනා ගන්නවා නම් මෙතන 1 3 6 10 දරුවට මතක් වෙනවා 1 3 6 10 15 21 ඔය කියන්නේ මොන සංඛ්‍යාද? මේවට අපි කියන පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. එහෙනම් ඔයාට තේරෙනවා මේ පළවෙනි ප්‍රශ්නේ අරමුණ තමයි දරුවට අවම වශයෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවල ඒ රටාවේ මුල් පද 6වත් මතක තියෙන්න ඕන. එහෙනම් 1 3 6 10 ඊළඟ එක්කෙනා අපිට එනවා පුතේ 15 ඊළඟ එක්කෙනා 21. කොහොමද හදාගන්නේ? ඔයාලා මේක ත්‍රිකෝණ සංඛ්‍යා කියලා හඳුනාගත්තට පස්සේ පද දෙක මතක නැත්තම් පුතා දානවා පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය මේ අපිට ඕන පස්වෙනි පදය ඊළඟට ඕන හයවෙනි පදය. පස්වෙනි පදේ හොයන්නේ පහ කියන එක වැඩි කරනවා එයාගේ ඊළඟ එකෙන් ඒ කියන්නේ 6න් ඒක බෙදනවා පුතේ දෙකෙන්. 5 වරක් 6 30යි 32ට බෙදුවාම 30යි 32ට බෙදුවාම එනම් 15යි. ඊළඟ 6 වෙනි පදේ ගන්නවා නම් 6 වැඩි කරනවා ඊළඟ එක 7න් ඊළඟට බෙදනවා පුතේ දෙකෙන්. ඕනම් දරුවෙකුට මෙහෙමත් පුළුවන් නේ. මේ 6 දෙකෙන් කපන්න පුළුවන්. 2ට 2 1යි 6ට 2 3යි. 3 වරක් 7 21යි. එහෙනම් අපිට අපූර්වට ඒ ළඟ පද දෙක ගන්න පුළුවන්. හරි. ඉතින් ත්‍රිකෝණ සංඛ්‍යා ඔන්න එක මතක තියාගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 6 10 15 21. අපි යමු ඊළඟට අපේ දෙවෙනි ප්‍රශ්නෙට. x සහ 42 යනු x සහ 42 යනු එයා කියනවා අනුපූරක කෝණ යුගලයකින්. පුතේ අනුපූරකයි කියන්නේ ඒ කෝණ දෙක එකතු 90යි කියන එක. එහෙනම් අපෙන් අහන්නේ මේ x වර්ගය. එහෙනම් x වර්ගය හොයන්න 90න් අපි අඩු කරනවා 42ක් 10න් 2ක් 8යි 8න් 4ක් 4යි එහෙනම් අංශක 48යි. ප්‍රශ්න අංකය 3 අගය හොයන්න කියලා දාලා තිනවා. අගය හොයන්න කියලා දාලා තිනවා පුතා. එයා අගයන් දෙකක් මෙන්න පළවෙනි ගාන ඍණ 2 වැඩි කිරීම ධන 3. මොකද කියන්නේ? සදිස් සංඛ්‍යා ගුණ කිරීම. මුලින්ම සංඛ්‍යාව ගුණ කරන දෙවරක් 3 6යි. ලකුණ බලනවා ඍණයි ධනයි ගුණ කරාම ඍණයි ධනයි ඍණ. එහෙනම් උත්තරේ ඍණ 6යි. ඊළඟට එයා දීලා තිනවා ඍණාට බෙදීම ඍණ 2 කියන එක. ඍණාට ඍණ 2කින් බෙදන්න තියෙන්නේ. සාමාන්‍ය සුරු කිරීම කරනවා 8 බෙදනවා 2කින්. 8 2කින් බෙදුවාම 4යි. අර විදිහටම නැවත සුරු කරලා බලනවා. ගුණ කරත් බෙදුවත් ඒ දෙකෙන්ම එන්නේ ලකුණු එක හා සමාන පිළිවෙලට. එහෙනම් ඍණයි ධන උත්තරයක් තමයි එන්නේ. හරි. මේක ඉතාම පහසු දේවල්. මොනවාද මේක ඊට ටික ඕන මතක් කරමු. ධනයි ධන ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ධනයි ඍණ සමාන නම් ගුණ කරද්දී හෝ බෙදද්දී ධන ලකුණු වෙනස් නම් ගුණ කරත් බෙදුවත් ඍණ. ඒ සිද්ධාන්තේ අල්ලගන්න මතක් කරගන්න.
ඊළඟට අපි යමු ඊළඟ ගන්නට. එයා කියනවා ඒ සමානයි ඍණ දෙක නම් ඒ කියලා කියන්නේ පුතේ ඍණ දෙක නම් ඒවර තුන්වෙනි බලය අගය. ඒවර තුන්වෙනි බලය අගය. ඒ සමානයි ඍණ දෙක නම් මේවර තුන්වෙනි බලය අගය. මොකද්ද පුතේ කරන්න ඕන? මුලින්ම ඒවර තුන්වෙනි බලය ප්‍රසාරණය කරනවා. කොහොමද එන්නේ? ඒ වැඩි කිරීම, ඒ වැඩි කිරීම, ඒ. එතකොට ඒ කියන්නේ ඍණ දෙක. එහෙනම් අපි මේකට ආදේශ කරනවා ඍණ දෙක ගුණ කිරීම, ඍණ දෙක ගුණ කිරීම, ඍණ දෙක. දෙවරක් දෙක හතරයි, හතර වරක් දෙක අටයි. උත්තරේ 8 දාගත්තා. දැන් ලකුණ ගලපනවා. ඍණයි ඍණයි ධන, ධනයි ඍණයි ඍණ. අපහු කියමු ඍණයි ඍණයි ධන, ධනයි ඍණයි ඍණ. එහෙනම් අවසාන උත්තරය ඍණ 8යි. ඒ තමයි අපගේ ප්‍රශ්න අංකය 4 පේපර් එකේ දාලා තියෙන්නේ. බලන්න කොච්චර ඒසියෙන් මේක ඉස්සරහට ගඩාගෙන යන්න පුළුවන්ද කියලා. ඔය කරුණ පුතේ දැනගෙන ඉන්න හැම අවුරුද්දෙම එක හා සමාන ප්‍රශ්න එක හා දැනුම ලබා දෙන දේවල් තියෙන හින්දා පුතා මේක අවබෝධයෙන් යන්න. පහ වෘත්තයේ කේන්ද්‍රය ඕවේ අඳුරු කර ඇති කොටස හඳුන්වන නම. වෘත්තයේ කේන්ද්‍රය ඕවේ. පුතා මෙන්න වෘත්ත කියන පාඩමේ තොරතුරක් දරුවට මතකද කියලා බලනවා. කේන්ද්‍රය. මෙහෙම ඉරක් ගැහුවොත් මොකක්ද ඒකට කියන්නේ? මෙහෙම ඉරක් ගැහුවොත් මේකට කියන්නේ ජාය. මේකට කියන්නේ ජාය. දැන් ජායෙන් මේ වෘත්තයේ කොටස් දෙකකට කැඩෙනවා. මොකක්ද? වෘත්ත ඛණ්ඩ දෙකකට කැඩෙනවා කියත හැකි. නේද? එතකොට මේක පාට කරලා තියෙනවා. මේකට අපි කියනවා සුළු වෘත්ත ඛණ්ඩ. මොකක්ද අපි ඒවට කියන්නේ? සුළු වෘත්ත ඛණ්ඩ. ඛණ්ඩ හරි නේද? සුළු වෘත්ත ඛණ්ඩ. සුළු වෘත්ත ඛණ්ඩය. ඔව්. මේක මහා වෘත්ත ඛණ්ඩය, සුළු වෘත්ත ඛණ්ඩය. මේ ගැහුව ඉරට අපි කියනවා ජාය කියලා. ජාය. සුළු ඡාපය මේ ටික එහෙනම් කාට හරි මේක හඳුන්වන්න හැකියි මෙහෙම. ඡාපයත් ජායත් අතර පිහිටන්නේ වෘත්ත ඛණ්ඩයකින්. මතක් කරගන්න ඒවා. ප්‍රශ්න 6 වරහන් ඉවත් කරලා සුරු කරන්න තියෙන ප්‍රශ්න 6 මොනවද තියෙන බලමු. 4 x ඍණ 2 ධන 3යි x. මුලින්ම කරන්නේ වරහන්ට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාවෙන් වරහනේ සෑම පදයක්ම අපි ගුණ කරනවා. 4 ගුණ කරනවා පුතේ x වලින්. 4 වරක් x. 4යි x. ධනයි ඍණයි ඍණ 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. 4 x වලින් ගුණ කරාම 4යි x. 4 ඍණ 2කින් ගුණ කරාම ඍණ 8යි. ඊළඟ මෙතන තියෙනවා ධන 3යි x. දැන් අපි මේක සජාතීය පද කියන එක අරගත්තොත් 4යි x එක්ක 3යි x අපි සුරු කරනවා. පුතේ මෙතන තියෙන්නේ ධනනේ. එතන මේ බලන්න මේ ධන 4යි x එකයි ධන 3යි x එකයි ගත්තාම ලකුණු සමාන නිසා අපි එතන ලියනවා එකතු කිරීමක් විදිහට ධන 7යි x. ඍණ 8ට කවුරුත් නැහැනේ. යාව අපි හැමෝම ලියනවා. එහෙනම් ධන 7යි x ඍණ 8. මේ ධන ලකුණ ඉතින් සාමාන්‍යයෙන් දාන්න නැහැ ඉස්සරහා. එතකොට ඒක ඕනනම් නැතුවත් පුළුවන්. කමක් නැහැ ඉතින්. ඔන්න ඔක තමයි අවසාන උත්තරේ. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 7ට යමු. AC හා BD සරල රේඛාවේ x යගේ සොයන්න කියලා දාලා තියෙනවා. සරල රේඛාවක් දාලා මේ වගේ බද්ධ කෝණ දෙකක් දාලා තියෙනවා. මේක 2x මේක 3x. අපි දන්නවා නේද මේ බද්ධ කෝණ දෙක එකතුව කීයද කියලා? කොහොමද මේ බද්ධ කෝණ දෙක එකතුව? 180යි. එහෙනම් අපිට සමීකරණයක් ලියන්න පුළුවන් පුතා 3x ධන 2x සමානයි 180යි
3x 2x එකතු කරාම 5x සමානයි 180යි අංශක. x වර්ගය හොයන්න 180 අපි බෙදනවා 5න්. එහෙනම් 180 5න් බෙදුවම 18ට 5ව 3යි. 15 ඉතුරු 3යි 30ට 6යි. එහෙනම් x කියන්නේ අංශක 36යි. x කියන්නේ අංශක 36යි. x වර්ගය හොයන්නේ මේ වගේ ගණන් වලදී පොඩ්ඩක් හොඳට ගාන බලන්න. සමහරක් වෙලාවට x නෙවෙයි අහන්නේ මේ 2x වගේ කෝණයක්. එතකොට x හොයලා තමයි අපි ඊළඟ කොටසට යන්න ඕන. හරි. අපි යමු ප්‍රශ්න අංක 8ට. පුතේ ප්‍රශ්න අංක 8 වර්ගමූලය අහන්නේ. කාගේද අහන්නේ? 484 වර්ගමූලය. දැන් ළමයි මේ වර්ගමූල ගණන් දන්නවනේ. හැබැයි උත්තරේ ලියන්න බෑ එහෙම. 100 වර්ගමූලය 10 කියලා එකපාරට ලියවට අකුරු හම්බ වෙන්නේ නැහැ. අපි යනවා මේක හදාගන්න. 484. බෙදනවා පුතේ ඉරට සංඛ්‍යාවක් හින්ද දෙකෙන්. 242යි. මේ ගණන් වල තියෙන දේශය තමයි බොහොම කල්පනා කරලා මුල් ඉලක්කම ගත්තාම ඒකම තමයි ආයෙත් එන්නේ. එතකොට දෙක ලියනවා. දැන් දෙකෙන් බෙදමු. 1යි 2යි 1යි. දැන් 121 ඔත්තු සංඛ්‍යාවක්. මේක 3ෙන් බෙදෙන්නේ 4ෙන් 5ෙන් බෙදෙන්නේ. ඉතින් චක්‍රය දන්නවා නම් රේසී මේක බෙදා ගන්න වෙන්නේ 11න්. 121කට 11 වරක් 11. 11 වරක් 11 121. දැන් නැවත බෙදන්න වෙන්නේ පුතේ 11න් 1යි. බෙදලා ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි ලියනවා මෙහෙම. 484 කියන්නේ එහෙනම් දෙකේව 2යි 11 2යි. දෙකේ දෙවනි බලය 11 දෙවනි බලය. නැත්තම් දෙකේ වර්ගය 11 වර්ගය. මට ඕන 484 නෙමෙයි 484 වර්ගමූලය. එහෙනම් අපි මේ සංඛ්‍යා පද්ධතියේ පුතේ වර්ගමූලය දානවා. උඩින්. අර අටේ පන්තියේ තියෙන ගණිත නීතිය මොකද්ද? වර්ගමූලය විසින් වර්ගය කපා දමනු ලැබේ. එකක් නෙමෙයි සියල්ලගෙම. එච්චර ප්‍රබලයි වර්ගමූල ලකුණ. එහෙනම් වර්ගමූලයට වර්ගය කැපෙනවා. ආපහු වර්ගමූලයට වර්ගය කැපුණාම එතනින් බිහි වෙනවා පුතේ දෙක වැඩි කිරීම 11. එහෙනම් දෙවරක් 11 22යි. 484 වර්ගමූලය 22යි. හරි. ඊළඟට තියෙන ප්‍රශ්න අංක 9 අපූර්වම ගානක් ග්‍රෑම් 200 කිලෝ එකක ග්‍රෑම් 200ක් කිලෝග්‍රෑම් එකක ප්‍රතිශතයක් විදිහට දක්වන්න ඕන. පුතා ප්‍රතිශතයක් විදිහට දක්වන්න කලින් අපි මේක භාගයක් බවට හරව ගන්න ඕන. කොහොමද? ඒකක සමාන කර ගන්නවා. 200යිනේ ග්‍රෑම් කිලෝ එකක් කියන්නේ එහෙනම් ග්‍රෑම් 1000යිනේ. එහෙනම් අපි කොහොමද ගන්නෙ? 10න් 200යි. 10න් 200යි. දැන් ප්‍රතිශතයක් කරන්න මෙතනම කරගන්න රේෂි ක්‍රමයක් තමයි හරය 100 කරගන්න එක. එතකොට මේ බිඳුවට බිඳුව කැපුවා නම් 100න් 20යි. බලන්න රේෂියනේ 100ට 20යි. ඒ කියන්නේ ප්‍රතිශතය 100ට 20යි. ඉතින් ගානෙන් ගාන අනුව වෙනස් වෙනවා. හැබැයි ප්‍රතිශතයක් කිරීමේ මීටත් වැඩි එහාට ගියොත් එහෙම ලබා දෙන භාගයේ 100ට 100න් ගුණ කරලා ප්‍රතිශතය හොයත හැකියි. එහෙම නැත්නම් හරය 100 කරගන්න. ඒක ඉතින් පහසුම ක්‍රමය. හරය 100 කරගන්න එක මේ බිඳුවට බිඳුව කපුවා කියන්නේ 10න් බෙදුවා කියන එක. එතකොට 100ට 20යි අවසාන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට දරුවා අපිට තියෙනවා අපූර්ව ප්‍රශ්නය ප්‍රශ්නාංක 10 බලන්න මොකද්ද කියන එක. ඒ කියලා කුරකයක් එයා දාලා තියෙන අපිට මේ ප්‍රශ්නාංක 10
ඒක දීලා තියෙනවා රතු වතුර. රතු වතුර. රතු වතුර යන වචනයේ අකුරු කුලකය හොයලා අපෙන් අහනවා NA. මොකද පුතේ N කියන්නේ? N කියන්නේ ඒ කුලකය හොයාගෙන එයාගේ අවයව ගණන ලියන්න. දැන් ඕගොල්ලෝ දන්නවා නේද කුලකයක් ක්‍රියාද්දී තියෙන විශේෂ දේ එකම අවයවයේ එකපාරයි ලියන්නේ. රා තු වා තු. එතකොට මේ තු යන්න ලියන්න බෑ. මේකත් එන්න බෑ අවයවයකට. එහෙනම් අපිට එන අවයව ටික කුලකගත කරොත්, අයිස්තුගත කරොත් රා තු වා. අවයව කීයයි තියෙන්නේ? අවයව 3යි තියෙන්නේ. එහෙනම් NA සමානයි 3යි. NA සමානයි 3යි. අපි මේ කතා කරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර 2021 වර්ෂාවසාන පේපර් එකේ පළවෙනි කෙටි ප්‍රශ්න 10. එතකොට ඊළඟ කෙටි ප්‍රශ්න 10 අට ශ්‍රේණියේ දරුවන්ට ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් ඒක ඔයා බලන්න ලෑස්ති වෙන්න. මේ ගණන් ටික හොඳට අධ්‍යයනය කරලා ඔයා මේව ඔක්කොම ඇඟට ගන්න ඕන. මොකද සිද්ධාන්තය ගත්තොත් ඔයාට ගණිතය පහසුවෙන් ලකුණු 100ක් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් පුතේ හමු වෙමු.